සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Bachelor of Pharmacy Honours Degree එක. එහෙමත් නැත්නම් ඖෂධ වේදී ගෞරව උපාධිය ගැන. අපි මේකට කෙටියෙන් ෆාමසි ඩිග්‍රී එක කියලා කියමුකෝ. සාමාන්‍යයෙන් රජයේ විශ්වවිද්‍යාලයක ෆාමසි ඩිග්‍රී එක ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 4ක මේ ඩිග්‍රී එක ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, යාපනය සහ රුහුණ වශයෙන් මේ රාජ්‍ය විශ්වවිද්‍යාල 4ම මේ ඩිග්‍රී එක ක්‍රියාත්මක වෙනවා. මේක සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ යටතේ තමයි මේ විශ්වවිද්‍යාල 4ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ Allied Health Science ඩිග්‍රී එකක් විදිහට තමයි මේක තියෙන්නේ. අපේ කැම්පස් එකේ ගත්තොත් මේක වෙනම ඩිපාර්ට්මන්ට් එකක් විදිහට සමසෞඛ්‍ය විද්‍යාපීඨයට අනුබද්ධව තමයි තියෙන්නේ. අනිත් කැම්පස් වලත් සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ යටතේ තමයි ෆාමසි ඩිග්‍රී එක ක්‍රියාත්මක වෙන්නේ. මේක එතකොට ගෞරව උපාධියක් විදිහට දෙන නිසා මේක හැම කැම්පස් එකකම අවුරුදු 4ක උපාධි පාඨමාලාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ෆාමසි ඩිග්‍රී එක කියපු ගමන් කෙනෙක්ගේ ඔළුවට එන්නේ හොස්පිටල් එක බෙහෙත් දෙන ෆාමසිස්ට් කෙනෙක්ව. හැබැයි මේ ෆාමසි ඩිග්‍රී එකක් කරාට පස්සේ අපිට එහෙම හොස්පිටල් එක බෙහෙත් දෙන ෆාමසිස්ට් කෙනෙක් විදිහට විතරක්ම නෙමෙයි වැඩ කරන අවස්ථාව හම්බෙන්නේ. මේකේ ඊට වඩා පුළුල් අවස්ථා ගණනාවක් විවෘත කරගන්න පුළුවන් උපාධි පාඨමාලාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම මේකේ මූලික කරුණු වල ඉඳන් පැහැදිලි කරන්න මේකේ තියෙන අවස්ථා මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉවර වෙනකම්ම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. දැන් මේක අවුරුදු 4ක පාඨමාලාවක් විදිහට ක්‍රියාත්මක වෙනවා කිව්වේ. ෆස්ට් ඉයර් එකේදී මේකේදී උගන්වන්නේ අපිට බේසික් හියුමන් බයොලොජි. ඒ කියන්නේ අපේ ඇනටොමි ෆිසියොලොජි වගේ අපේ ශරීරයේ ඔය අපි බයෝ වලට ඒ ලෙවල් කාලේ ඉගෙන ගන්න ගොඩක් ඔය ශරීරයේ ඇනටොමි පැත්ත සහ ෆිසියොලොජි පැත්ත ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් Allied Health Science ඩිග්‍රී එකක් හදාරන හැමෝම වගේ මේ දෙක ෆස්ට් ඉයර් එකේදී ඉගෙන ගන්නවා. ඊට අමතරව අපිට කෙමිස්ට්‍රි සයිඩ් එක විශේෂයෙන් ෆාමසි ඩිග්‍රී එකක් කරන ළමයෙක්ට කෙමිස්ට්‍රි සයිඩ් එක ගොඩක් වැඩියෙන් ඕනේ වෙනවා. මොකද යාලට තියෙන කැල්කියුලේෂන්ස් වලට ඒ වගේ ඇනලිටිකල් කෙමිස්ට්‍රි පැත්ත ඒ දේවල් වලට මම හිතන්නේ කෙමිස්ට්‍රි ගොඩක් ඕනේ වෙනවා. ඒ නිසා කෙමිස්ට්‍රි පැත්තට ගොඩක් බර වෙලා තියෙනවා ෆස්ට් ඉයර් එක මේ ෆාමසි ඩිග්‍රී එකේදී. ඊට අමතරව ෆාමසි ඩිග්‍රී එකේ අපිට ස්ටැටිස්ටික්ස් වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව එයාලට IT සහ මැත්ස් කියන දැනුමත් සාමාන්‍ය කැම්පස් එකේදී ප්‍රධාන වශයෙන් ඕන වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඩ්‍රග්ස් ගැන මෙඩිසින් ගැන ඉගෙන ගන්නකොට ඒ වගේ කැල්කියුලේෂන්ස් කරන්න. මොකද මේකේ ඩ්‍රග්ස් මැනුෆැක්චරින් ගැනත් තියෙනවා. ඒ කියන්නේ ඖෂධ නිෂ්පාදනය ගැන හදාරන්නත් තියෙනවා. ඒ නිසා මෙයාලට ෆස්ට් ඉයර් එකේදී වගේ ගොඩක් වෙලාවට බෙහෙත් ගැන උගන්වන්න කලින් ඇනටොමි ෆිසියොලොජි වගේ හියුමන් බයොලොජි ගැන ඊට පස්සේ මැතමැටික්ස් IT ස්ටැටිස්ටික්ස් වගේ දේවල් ගැන දැනුමක් ලබා දීම තමයි ෆස්ට් ඉයර් එකේදී සිද්ධ කරන්නේ පළවෙනි අන්තිම. ඒත් එක්කම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේදී ඊට පස්සේ ෆාමසිටිකල්ස් ඔය වගේ ෆාමසි සම්බන්ධ සබ්ජෙක්ට්ස් වලට අවධානය යොමු කරලා මුල් අධීරයේ ඉඳන් සංකීර්ණ විෂය කරුණු දක්වා බොහොම පිළිවෙලට ළමයෙක්ට ඕනේ කරන ෆාමසි ක්ෂේත්‍රයේ ඉන්න ළමයෙක්ට ඕනේ කරන සම්පූර්ණ දැනුම මේ ඩිග්‍රී එක හරහා කෙනෙක්ට ලැබෙනවා. ඊට අමතරව මේ ඩිග්‍රී එක ආධාරන හැමෝම රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ Allied Health Science හරි ඕනම ඩිග්‍රී එකක ඕනර්ස් ඩිග්‍රී එකක අවුරුදු 4ක පාඨමාලාවක් හදාරන හැමෝම රිසර්ච් එකක් කරන්න ඕනේ. තමන්ට කැමති ඒරියා එකක් සිලෙක්ට් කරගෙන ඒවට අදාළ අවශ්‍ය තොරතුරු කැම්පස් එකෙන් අපිට ලබා දෙනවා. හැමෝම තමන් රිසර්ච් එකක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරන්න නම්. එතකොට මේ රිසර්ච් එක තියෙන කොයිතරම් වටිනාකමක් තියෙනවද කියලා ඔයාලට කැම්පස් එකකට ගියාට පස්සේ තේරෙයි. රිසර්ච් කරන එක තමයි කෙනෙක්ට ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි රිසර්ච් එකක් කරනවා කියන එක. ඒ ගැන ඔයාලට කැම්පස් එකට ගියාට පස්සේ හොඳ අවබෝධයක් ලැබෙයි.
ඊට අමතරව මේකෙදි ට්‍රේනින් එකක් තියෙනවා. ඒ ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු මේ ෆාමසි ඩිග්‍රී එකක තියෙන ප්‍රධානම විශේෂම දේ තමයි මේ ෆාමසි ඩිග්‍රී එකක් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඉන්ඩස්ට්‍රියල් ෆාමසි සහ ක්ලිනිකල් ෆාමසි කියලා. මම කියවනේ ෆාමසි ඩිග්‍රී එකක් කරන හැමෝම හොස්පිටල් එකක ෆාමසිස්ට් කෙනෙක් විදිහටම වැඩ කරන්න ඕනි වෙන්නේ නැහැ. ඉන්ඩස්ට්‍රියල් ෆාමසි සහ ක්ලිනිකල් ෆාමසි කියලා දෙකක් තියෙනවා කියලා මම කිව්වේ ඒකයි. ඉන්ඩස්ට්‍රියල් ෆාමසි පැත්තේදී අපිට ඉන්ඩස්ට්‍රි එකට කර්මාන්ත ආශ්‍රිතව තමයි ප්‍රධාන වශයෙන් උගන්වීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඔය ෆාමසි කියන ෆීල්ඩ් එකට සම්බන්ධ ඉන්ඩස්ට්‍රීස් ගොඩක් තියෙනවා. ඩ්‍රග් මැනුෆැක්චරින් ඒ කියන්නේ බෙහෙත් නිෂ්පාදනය කරන, ඊට පස්සේ ඔය රූපලාවන්‍ය පැත්තට යන අවස්ථාත් ගොඩක් තියෙනවා මේ ෆාමසි ඩිග්‍රී එක හැදෑරුවාම. ඒ කියන්නේ කොස්මෙටික්ස් ඔය වගේ දේවල් වලට මේ ෆාමසි ඩිග්‍රී එක කරන කෙනෙක්ට හොඳ ඉල්ලුමක් තියෙනවා ෆාමසිස්ට් කෙනෙක්ට. ඊට අමතරව ක්ලිනිකල් ෆාමසි කියන එකේදී තමයි අපි හොස්පිටල් පැත්තට ගොඩක්ම මූලික වෙන්නේ. ඒ කියන්නේ හොස්පිටල් එකක ෆාමසිස්ට් කෙනෙක් විදිහට වැඩ කරන එක. ඒ විදිහට උගෙන ගන්න තියෙන ක්ලිනිකල් ෆාමසි එකේදී ඉන්ඩස්ට්‍රියල් ෆාමසි සහ ක්ලිනිකල් ෆාමසි කියලා මේකේ දෙකක් තියෙනවා. මේ දෙකට කට්ටියව තෝරගැනීම සිද්ධ කරන්නේ කැම්පස් එකේ රිසල්ට්ස් අනුව ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් රිසල්ට්ස් අනුව තමයි මේකට මේ දෙකට ළමයිව බෙදලා තෝරගැනීම සිද්ධ කරන්නේ. ඒ නිසා එතකොට කෙනෙක් කැමති නම් ඉන්ඩස්ට්‍රියල් ෆීල්ඩ් එකට යන්න, ඒකට යන්න සහ ක්ලිනිකල් ෆීල්ඩ් එකට යන්න කියන මේ අවස්ථා දෙකම ෆාමසි ඩිග්‍රී එකක් හදාරන ස්ටුඩන්ට් කෙනෙක්ට ලැබෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ තමන්ගේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් රිසල්ට්ස් අනුව. ඒ විදිහට තමයි එතකොට මේ අවස්ථා දෙකටම යන්න පුළුවන් වෙන්නේ. කවුරු හරි කෙනෙක් හිතාගෙන හිටියනම් ෆාමසි ඩිග්‍රී එකක් කරලා යන්න පුළුවන් එකම අවස්ථාව හොස්පිටල් එක ෆාමසිස්ට් කෙනෙක් විදිහට විතරයි කියලා. එහෙම නැහැ. ඉන්ඩස්ට්‍රි ෆීල්ඩ් එක ගත්තාම ෆාමසිස්ට්ලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද එයාලට ඩ්‍රග් මැනුෆැක්චරින් ගැන හින්දලා හැම දෙයක් ගැනම ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ඩිග්‍රී එකේදී. එතකොට මේකෙදි ට්‍රේනින් එකක් දෙනවා කියලා මම කිව්වා. දැන් ගවර්න්මන්ට් කැම්පස් එකක නම් ඒ අදාළ කැම්පස් එකට අනුව තියෙන හොස්පිටල්ස් වල මෙයාලට ට්‍රේන් වෙන්න පුළුවන්. ෆාමසි එකේ හොස්පිටල් එකේ ෆාමසි එකේ එක වෝඩ් වල තියෙනවනේ සමහර වෙලාවට ෆාමසි කැන්සර් වෝඩ්ස් වල එක වෝඩ්ස් වල ෆාමසි වල ට්‍රේන් වෙන්න තියෙනවා. මේන් ෆාමසි එකේ ට්‍රේන් වෙන්න තියෙනවා. ඊට අමතරව ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන ෆාමසිස් වල ඊට පස්සේ ඔසු සලවල් වල මේ හැම එකම මෙයාලට හොඳ ට්‍රේනින් එකක් හම්බ වෙනවා. මෙයාලට 3rd year සහ 4th year එකේදී. ඒ නිසා මෙයාලට තියෙන දැනුමට අමතරව මේ ක්ලිනිකල් එක්ස්පෝෂර් එකත් මේ ඩිග්‍රී එක හරහා ලබා ගන්න පුළුවන්. ෆාමසි ඩිග්‍රී එකක් හදාරලා ඕනනම් අපිට ඇකඩමික් ෆීල්ඩ් එකට රිසර්ච් ෆීල්ඩ් එකට යන්න පුළුවන්. මොකද හැමෝම රිසර්ච් එකක් කරන නිසා රිසර්ච් ෆීල්ඩ් එකේ ෆාමසි ස්ටුඩන්ට් කෙනෙක්ට ෆාමසි බැචලර් ඩිග්‍රී එකක් ගත්ත කෙනෙක්ට රිසර්ච් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න ඕනේ තරම් අවස්ථා තියෙනවා. මොකද මේ මෙඩිකල් ෆීල්ඩ් එක කියන්නේ දවසින් දවස දියුණු වෙන එකක්. දවසින් දවස අලුත් වෛරස් හැමදේම ලෝකෙට එකතු වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඒවට රිසර්ච් කරලා ඒවට අවශ්‍ය ඩ්‍රග්ස් නිෂ්පාදනය කරන්න. ඊට අමතරව ලයිට් හෙල්ත් ෆීල්ඩ් එක කියන්නේ රිසර්ච් ගොඩක් තියෙන මෙඩිකල් ෆීල්ඩ් එකට සම්බන්ධ ෆීල්ඩ් එකක්. ඒ නිසා රිසර්ච් අවස්ථා ඕන තරම් ළමෙක්ට විවෘත වෙන්න පුළුවන්. ඒ තමන්ගේ ඩිග්‍රී එක ගත්තට පස්සේ තමන් PhD එකක් කරනවා නම් තමන් MSc එකක් කරනවා නම් තමන් කැමති පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන් මේ ෆාමසි ඩිග්‍රී එක හදාරලා මේ මෙඩිකල් ෆීල්ඩ් එක ඇතුළේ. ඊට අමතරව තමයි ඇකඩමික් ෆීල්ඩ් එකට එන්න කැමති නම්, ඒ කියන්නේ කවුරු හරි ලෙක්චරර් කෙනෙක් වෙන්න කැමති නම් ඒකටත් අවස්ථාවක් තියෙනවා. ෆාමසි ඩිග්‍රී එකක් කරලා හොඳ GPA එකක් අරගෙන ඊට පස්සේ තමන්ට කැමති නම් ඇකඩමික් ෆීල්ඩ් එකට එන්න ඒකටත් අවස්ථාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ෆාමසි ඩිග්‍රී එක හදාරලා. එතකොට ඔයාලා හිතුවට ෆාමසි කියන්නේ අර ෆාමසි හොස්පිටල් එක ෆාමසිස්ට් කෙනෙක් විතරක් විදිහට කියන එක විතරක් ඔළුවට ආවට එහෙම නෑ. මේ ඉන්ඩස්ට්‍රි එකේ ෆාමසිස්ට් කෙනෙක්ට අවස්ථා ගොඩක් තියෙනවා. මොකද මේක ලොකු ෆීල්ඩ් එකක්. ෆාමසි ඩ්‍රග්ස් කියන්නේ, මෙඩිසින් කියන්නේ, බෙහෙත් කියන්නේ ලොකු ෆීල්ඩ් එකක්. ඒකට කවදාවත් ඒකට තියෙන ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට ලෙඩ වැඩි වෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ෆාමසිස්ට් කෙනෙක් කියන්නේ ෆාමසිස්ට් කෙනෙක් වෙනවා කියන එක මම හිතන්නේ නැහැ ඒක නරක දෙයක් කියලා. තමන්ට ඉස්සරහා තමන්ගේ පාත් එක හදාගන්න මේ ඩිග්‍රී එකෙන් ලොකු පදනමක් හදාගන්න පුළුවන්. ඊට අමතරව මේ ඩිග්‍රී එක කරාම අපිට ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ් ෆාමසිස්ට් කෙනෙක් විදිහට ලයිසන් එකක් හම්බ වෙනවා. එතකොට තමන්ට කැමති නම්
තමන්ගේ ප්‍රයිවට් ෆාමසියක් දාගන්න ඕනේ කරන ලයිසන් එකක් තමන්ට ලබා ගන්න පුළුවන් මේ ඩිග්‍රී එක ඉවර වුණාට පස්සේ. ඒ නිසා මේක opportunities ගොඩක් තියෙන හොඳ ඩිග්‍රී එකක් ෆාමසි කියලා කියන්නේ. ඒ නිසා මේ බැචලර් ඔෆ් ෆාමසි ඔනර්ස් ඩිග්‍රී එක ඇදහරුවම ඩොක්ටර් කෙනෙක් දෙන බෙහෙත් එකක් බලලා දෙන එක විතරක්ම නෙමෙයි ඊට අමතරව ගොඩාක් ලොකු දැනුමක් ස්ටුඩන්ට් කෙනෙක්ට ලබා ගන්න පුළුවන් ඩ්‍රග් මැනුෆැක්චරින් ඩ්‍රග් මාකටිං මේ හැම දෙයක් ගැනම මේ ඩිග්‍රී එක ඇතුළේදී කතා කරනවා. ඉන්ඩස්ට්‍රි බේස්ඩ් එකේදී ඉන්ඩස්ට්‍රි එකට ෆාමසි කියන මේ ඉන්ඩස්ට්‍රි එකට ඕනේ කරන දැනුම ඊට පස්සේ මේ ප්‍රොෆෙෂනල් එතික්ස් ඒ කියන්නේ අපි මේ ෆාමසි කියන්නේ මිනිසුන්ගේ බෙහෙත් කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිතයක් සම්බන්ධ දෙයක් නේ. එතකොට ඒකදී අපි ආචාර ධර්ම වෙනම තියෙනවා. ඒ දේවල් ගැන අපි මේකදී ඉගෙන ගන්නවා. ඒ නිසා අපේ දැනුම විතරක් නෙමෙයි මේ ඩිග්‍රී එක තුලින් අපි ආකල්පමය වශයෙන් සංවර්ධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට ලොකු අවබෝධයක් ඔයාලා ඩිග්‍රී එක පටන් ගන්නකොට ඉන්නවට වඩා මේ ඇලයිඩ් හෙල්ත් ෆීල්ඩ් එක ගැන මේ මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු අවබෝධයක් මේ ඩිග්‍රී එක හරහා ලබා ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. එතකොට දැන් ෆාමසි ඩිග්‍රී එකක් කරන්න ගොඩක් වෙලාවට එන්නේ බයෝ කරන ළමයෙක්නේ. බයෝ කරන ළමයින්ට මේකට ආවට පස්සේ ඇති වෙන ගැටලුවක් තමයි දැන් මේකෙදි ෆස්ට් ඉයර් එකේදී මැත්ස් ස්ටැටිස්ටික්ස් වගේ දේවල් ගැන ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. දැන් මැත්ස් කියන එක අපි ඉගෙන ගන්නේ නැහැනේ බයෝ වලදී. ඒ නිසා කැම්පස් ආවට පස්සේ ඒක ගැන වෙනමම ඉගෙන ගන්න තියෙනවා. ඒත් කැම්පස් ආවහම ලෙක්චර් කෙනෙක් අර අපිට ඒ ලෙවල් කාලේ වගේ මුල ඉඳන් සරලව අග වෙනකම් පැහැදිලි කිරීමක් කරනවා අඩුයි. මොකද ඒ වෙලාව අඩුයි. ලෙක්චර්ස් තියෙන ගාණ සීමිතයි. ඒ නිසා යාළුවා ඉක්මනට යාළුවගේ පාර්ට් එක කරගන්නවා. එතකොට සමහර වෙලාවට ළමයින්ට මේවා අල්ලගන්න අමාරු වෙනවා. මොකද එයාලට අර මැත්ස් කියන දේ ගැන බේසික්ම දැනුමක්වත් සමහර වෙලාවට බයෝ කරන ළමයින්ට නැහැනේ. ඒ නිසා මේ ඩිග්‍රී එකට එන්න සිලෙක්ට් වෙච්ච කෙනෙක් ගෙදරට වෙලා ඉන්නවා නම් එයාලා ඔය බේසික් මැත්ස් කන්සෙප්ට් වීඩියෝ බලලා හරි කමන්නේ ඉගෙන ගන්නවා නම් ඒක එයාලට අමතර වාසියක් වෙයි කැම්පස් එකට ආවට පස්සේ. ඊට අමතරව IT දැනුමත් ඕන වෙනවා මේකදී. ඔය බේසික් IT මොකක් හරි කෝස් එකක් කරලා හරි එහෙම නැත්නම් YouTube වීඩියෝ බලලා හරි IT දැනුමත් වැඩි කරගන්න එක අමතර වාසියක් තමන්ගේ වැඩ ටික ලේසියෙන් කරගන්න කැම්පස් ආවට පස්සේ. ස්ටැටිස්ටික්ස් කියන එක රිසර්ච් එකක් කරන හැම ළමෙක්ටම ඕන වෙන දෙයක්. එතකොට මේ ඩිග්‍රී එකේදීත් බයෝ ස්ටැටිස්ටික්ස් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා මුල ඉඳන් අකට මේ ස්ටැටිස්ටික්ස් ඉගෙන ගන්න. එතකොට ඒ වගේ වීඩියෝත් බලලා ස්ටැටිස්ටික්ස් ගැන පොඩි හරි අවබෝධයක් ලබාගෙන එන එක මේ ඩිග්‍රී එක කරගෙන යන්න අමතර වාසියක් ලේසියක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ ලෙවල් කාලේ ඉගෙන ගත්ත දේවල් කෙමිස්ට්‍රි විශේෂයෙන් කෙමිස්ට්‍රි වලට ඉගෙන ගත්ත දේවල් ආයේ බලලා ඒවා අමතක වෙලා තියෙනවා නම් මතක් කරගන්න එකත් මේ ඩිග්‍රී එක කරගෙන යන්න ලේසියක් වෙන්න පුළුවන්. ඔය විශේෂයෙන් ඕගනික් කෙමිස්ට්‍රි ඊට පස්සේ ඔය කැල්කියුලේෂන්ස් කරන විදි ඒ වගේ දේවල් ගැන මතක තියාගෙන එන එක ඒ වගේ දැනුම අලුත් කරගෙන එන එක මේ ඩිග්‍රී එක ඉස්සරහට කරගෙන යන්න කෙනෙක්ට ලේසි වෙන්න පුළුවන්. මුල ඉඳන් හොඳට වැඩ කරලා හොඳ GPA එකක් ගන්න ඒකලේ උදව්වක් වෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි ළඟ කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ෆාමසි ඩිග්‍රී එකට සිලෙක්ට් වෙලා ගෙදර ඉන්න කෙනෙක් නම් එයාලා මේ IT මැත්ස් ස්ටැටිස්ටික්ස් ඒ වගේ කෙමිස්ට්‍රි පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරලා ගෙදර නිකන් ඉන්නවා නම් ඒ දේවල් ගැන පොඩ්ඩක් බලලා ඉගෙන ගන්න එක අමතර වාසියක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ওই දේවල් තමයි ෆාමසි ඩිග්‍රී එකක් ගැන කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට ෆාමසි ඩිග්‍රී එකක් ගැන යම් තාක් දුරකට අවබෝධයක් මේකෙදි ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දිගට මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ෆාමසි ඩිග්‍රී එකක් හරි ඇලයිඩ් හෙල්ත් සයන්ස් ඩිග්‍රී එකක් හරි කරන්න බලාපොරොත්තු වෙන නංගින මලිලා මගේ WhatsApp channel එකට join වෙන්න කියලා ආරාධනා කරනවා. මම පාලි link එක දාලා තියන්නම් description box එකේ. ඒකට join වෙන්න කියලා ආරාධනා කරනවා. ඉස්සරහට මම ඒ ගැන campus select වුණාට පස්සේ cut off mark ආවට පස්සේ ඒ ගැන වැඩිපුර විස්තර ඒ channel එක හරහා ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. මගේ channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.